මේ ගම්මිරිස් වනදර්ශ මේ ඕටනම් කියලා ගම්මිරිස් විශේෂය. මේවා ගොඩක් වෙලාවට කැමරට ගන්න වනදර්ශ හොයාගෙන තියෙන ඒවා. මේක සිරිබෝ කියන ගම්මිරිස් විශේෂය. ගොඩක් වෙලාවට ආයුර්වේද වලට ගන්නවා බෙහෙත් වලට. මේ බකමූණු ගම්මිරිස් විශේෂය. බකමූණු මේ ඔක්කොම මේ වනදර්ශ අර භාවිතා කරන ගම්මිරිස් වලට වඩා කැලෑවල හැදලා හොයාගත්ත වනදර්ශ. මේවා කොලේ බලන්න ගොඩක් වෙනස් නේද සාපේක්ෂව. ඒක වැලක් වගේ ගහ වගේ හැදෙන්නේ ගහක් වගේ කඳුරක් වගේ. හැබැයි ඒක වැලක් කිව්වට අර පුරුක් පුරුක් වගේ තියෙනවා නේද? කොලබ්‍රියම් කියන විශේෂය. නේද? අර පුරුක් පුරුක් වගේ තියෙනවා නේද? ගහේ. ඔකෙත් කරලා තියෙනවද? ඔව්. ඒක කන්න පුළුවන්. තාම හැදිලා නැහැ. හැදෙමින් අර වගේ කරල් එනවා. ඒ කියන්නේ මේවට දැන් මේ අවුරුදු 100 වගේ කරදෙනේ හැදිලා නැහැ කියන්නේ කරල් හැදිලා කියන්නේ. හැදෙන ගමන් තියෙන්නේ. ඒක කන්න. තාම කරල් මේක ත්‍රිප්පිලි. ත්‍රිප්පිලි දන්නවද? මේකත් ආම්බ්‍රෙලටම් කියලා වනදර්ශයක්. ඒවත් කැලේ එහෙම හැදෙන්නේ. අර කොලේ එහෙම බලන්නකො ගොඩක් වෙනස්. අපි ත්‍රිප්පිලි කියන්නේ අන්න අරවට. ඒක මැඩ. ඒකේ නිජ බිම. මේකද? ඒක මම දාලා නැහැ. ඒක අර වනදර්ශ වලින් හොයාගත්ත ඒවා තමයි. අර විශේෂ ඒවා ඇමසන් වලින් ඒවෙන් හොයාගත්ත එක මම නමක් එක්ක ඉදලා තියෙනවා. මේ ගස් ත්‍රිප්පිලි මේව නම් දැකලා තියෙනවනේ නේ. එතකොට අපේ ගම්මිරිස් තියෙනවා මේ හොයාගත්ත ප්‍රධාන ප්‍රභේද දෙකක්. පැනියූර් එකයි කුචින් එකයි. පැනියූර් එකේ සම්භවය දකුණු ඉන්දියාවේ. එතකොට කුචින් එක මැලේසියාවේ. එතකොට මේ දැන් මේක ගත්තොත් එහෙම මේ පැනියූර් එක. එතකොට පැනියූර් එක දකුණු ඉන්දියාවේ ඉන්දියානු සම්භවයක් තියෙන එක. හැබැයි ගොඩක් වෙලාවට මේක අස්සන්න වැඩි. ඒ කියන්නේ කාරලක තියෙන මේවා බීජ වැඩි. එතකොට අනිත් ඒවට වඩා මේක හાર્ට් ෂේප් එකක් තියෙනවා කොලේ. එතකොට වැඩි අස්සන්නක් ගන්න පුළුවන්. හැබැයි කොලේ ලොකු මේකද මිස් එක. ඔව්. එතකොට මේකේ අර සැරගතිය පයිපර් රේසින් බල්බ් ඩෙන්සිටි එක ඔලිය රේසින් ඒ කියන්නේ සැරගතිය අඩුයි අපේ දේශීය ගම්මිරිස් වලට වඩා. එතකොට පැනියූර් එකේ අර වැඩි අස්සන්න තිබන් ගොවි ගොඩක් වෙලාවට මේකට එච්චර කැමති නැහැ. ඒකට සැරගතිය අඩුයි. හැබැයි ගෙඩිය ලොකුයි අර. දැන් මේකේ ක්‍රොප් එක වැඩි වුණාට මේකත් එක්ක බලද්දි මේක පාඩුයි. පාඩුයි. මේ කිලෝ බර අඩුයි මේක. බර වැඩි. ඔව්. එතකොට මේ කරලේ ගාන සෙන්ටිමීටර් 14ක් විතර තියෙනවා. බර අඩු නෙවෙයිද මිස් මේක? මේකේ බර වැඩි. මේකත් එක්ක බලද්දි මේක අර අස්සන්න වැඩි. ඒ වුණාට අර මේ ක්වොලිටි එක අඩුයි. එතකොට පැනියූර් එක නේ? මේක පැනියූර් එක. මේක අපේ දේශීය වර්ණය. ඒ කියන්නේ GK49 කියන්නේ මේක හොයාගෙන තියෙන ගාලකොටුව කියන ප්‍රදේශයෙන්. ඒකින්ද තමයි ඒකට GK49 කියලා දාලා තියෙන්නේ. එතකොට අපේ හොයාගෙන තියෙනවා මේ හයිබ්‍රිඩ් ඒ කියන්නේ ප්‍රභේද තුන ඩිංගිරාල, බූටෑවේරාල, කොහුඹුරේරාල කියලා. එතකොට ඒක හදලා තියෙන්නේ පැනියූර් තියනවා නේද? පැනියූර් එකත් එක්ක මේ දේශීය වර්ණ තියෙන GK49 ඒක එකතු කරලා. ඒක මේක කියන්නේ රජුරුවන්ගේ නම් තමයි දීලා තියෙන්නේ. ඒක මේවා කෙටිගෙන තමයි. ඒක අපේ හොයාගත්ත විශේෂ හයිබ්‍රිඩ් ප්‍රභේද තුනක් ගම්මිරිස්. මේ තුනෙන් ක්‍රොප් එක වැඩි කෝක. මේකේ ඩිංගිරාලයි. ඔව්.
එතකොට සැරගතියත් වැඩි. එතකොට විදේශීයවට අපේ දේශීය ගම්මිරිස් වල සැරගතියයි ක්වොලිටි එකයි වැඩි. ගොඩක් වෙලාවට ඒ දැන් හයිබ්‍රිඩ් හදලා දෙන්නේ මේ දෙක එකතු කරලා. පැනියුර් එකයි දේශීය වර්ණ දෙකයි. එතකොට වයිට් පේපර් වලට මේකෙන් හොඳම කෝකද? වයිට් පේපර් එකටද? දේශීය එක තමයි හොඳ.